ගොඩක් පුද්ගලයන් විදේශගත වෙනකොට ඒගොල්ලන්ට ලොකු හීනයක් තියෙනවා. තමාට කියලා නිවසක් හදා ගැනීම තමයි ඒ හීනේ. තමාට කියලා නිවසක් ඉදි වෙනවා කියන එක ඇත්තටම ලොකු හීනයක්. ලොකු බලාපොරොත්තුවක්. ලොකු ආසාවක්. මේගොල්ලෝ විදේශගත වුණාට පස්සේ රටට ඩොලර්ස් සහ විදේශ විනිමය වන එක ගැන ඇරෙන්න රජයක් විදියට කිසිම සහනයක් දෙන්න බලාපොරොත්තුවක් නැහැ මේ කාගේවත්. ඉතින් මම යෝජනාවක් විදියට කරනවා මේගොල්ලෝ රට යනකොටම රාජ්‍ය බැංකුවක් කරා හෝ වෙනම පෞද්ගලික බැංකුවක් කරා මේගොල්ලන්ව රෙජිස්ටර් කරගෙන මේගොල්ලෝ හම්බ කරලා එවන සල්ලි වලින් යම්කිසි ප්‍රමාණයක් කැපිලා නිවාස ණයක් වගේ සහන පොලියට. ඒ කියන්නේ දැන් දෙන පොලියට නෙමෙයි සහන පොලියට. ඒතකොට ඒගොල්ලෝ වුණා තව පාර්ට් ටයිම් කරලා හරි වැඩිපුර වැඩ කරලා හරි තවත් උට්ටක් මහන්සි වෙලා තවත් විදේශ විනිමය වෙනවා ඒගොල්ලන්ගේ නිවස ඉදි කරගන්න. රට යන ප්‍රමාණයෙන් විදේශගත ශ්‍රමිකයන්ගෙන් 60%ක් 70%ක් ඉන්නේ ලක්ෂයක් දෙකත් අතර වැඩිය. ලක්ෂ දෙකට අඩුවෙන්. ඉතින් ඒගොල්ලෝ සල්ලි එකතු කරලා නිවසක් හදාගන්නම අවුරුදු එකතු කරලා ගියොත් ඉවර විතරක් දාන්න මම හිතන්නේ අවුරුදු 2ක් 3ක් යයි. මේගොල්ලෝ නමුත් රට යන්න ලෑස්ති වෙනකොටම රෙජිස්ටර් කරගෙන බැංකුවක් කරා රෙජිස්ටර් කරගෙන ගිහිල්ලා රාජ්‍ය බැංකුවකට ඒ වන ආදායමෙන් මාසික ගාණක් කපාගෙන නිවාස ණයක් ලබා දුන්නොත් මේගොල්ලෝ රට ගිය දවසේ ඉඳලා ඒගොල්ලන්ට පේනවා ඒගොල්ලන්ගේ නිවස ඉදි වෙනවා. ඉතින් ඒගොල්ලොත් සතුටින් වැඩ කරනවා. තවත් මහන්සි වෙනවා. තවත් විදේශ විනිමය වැඩි විස්තර දැනගන්න 0.7 1 8 203 199 අමතන්න.